යාළුවනේ ගොඩක් අය කියලා තිබ්බා මගේ සෝලර් පැනල් ටික පෙන්නන්න කියලා. මම අර වීඩියෝ එකක් දාලා තිබ්බා. අර ඉන්වර්ටර් එක ගෙනල්ලා අපි මේ පෙන්නමු සෝලර් පැනල් ටික බලන්න තමයි ඔයගොල්ලන්ට මම කියන්නේ. මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එක දාන්න මා රකරවදැබ්බියක් වුණානේ මට. මම ඔයගොල්ලන්ට පෙන්නුවා නේද ඉන්වර්ටරයක් පොඩි. ඒ ඉන්වර්ටරෙන් වෙච්ච දේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. මේ තියෙන යාළුවනේ සෝලර් පැනල් මගේ. මේ හතරයි. එන්න මේ සෝලර් පැනල් එකයි තමයි මං ගාව තියෙන්නේ. මේ තියෙන ලොකු සෝලර් පැනල් එකයි. මෙන්න මේ පිස්සෙන් සෝලර් පැනල් හතරයි. ඉතින් යාළුවනේ ඔය හතරෙන් තමයි මං ඉන්වර්ටරේට කරන්ට් එක ගන්නෙ. ඉන්වර්ටර් වල බැටරි දෙක charge කරන්න මම ඔයගොල්ලන්ට බැටරි බෑක් එකක් දැන් පෙන්නන්නම්. ඔව් යාළුවනේ මේ තියෙන්නේ මම හදාගත්ත පොඩි සිස්ටම් එකක්. මේ තියෙන්නේ මගේ බැටරිය. මේක මෙහා පැත්තේ තියෙනවා පොඩි ඔයගොල්ලන්ට පේනවා ඔය පොඩි බැටරියයි බයික් බැටරියක් තියෙනවා. මේ බැටරියයි මේ ඇම්පියර් 35 මේ එල්මී කියන බැටරියයි තමයි මම මේකෙන් ඉන්වර්ටරේ charge කරගන්නේ. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා මෙන්න මේ පොඩි ඉන්වර්ටරේ ගැන. ඒ වීඩියෝ එක මගේ YouTube channel එකේ තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම ඊට පස්සේ ඔයගොල්ලන්ට කිව්වා මෙන්න මේ ඉන්වර්ටරේ. මෙන්න මේක වීඩියෝ එකක් දානවා කියලා ඔයගොල්ලන්ට සමාවෙන්න ඕනේ. මේ ඉන්වර්ටරේ කනෙක්ට් කරපු ගමන් චොටස් ගාලා පිච්චිලා ගියා. දන්නේ මම මේක ඔන්ලයින් ගෙන්න ගත්තේ මේ ඉන්වර්ටරේ. මේක ගැන වීඩියෝ එකක් දාන්න තමයි හිටියේ මම. ඒ වුණාට උනේ වැඩේ මේක පිච්චිලා ගියා. මොකක් හරි ෆෝල්ට් එකක් ඇති මේකේ අවුල් මොකක් හරි. දැන් මේක රිටර්න් කරන්නත් බෑ. ඒ ගෙන්න ගත්තේ ඩලාස් එකෙනුත් නෙමෙයි. මේ ප්‍රයිවට් මොකක් හරි කම්පැනි එකකින්. දැන් මේ ඒකේ WhatsApp එකේ නම්බරෙත් නෑ. මට ගෙන්න ගත්ත තැන මතකත් නෑ. දැන් ඉතින් මේක විසික් කරන්න තමයි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ දිගටම බලන්න පුළුවන්. මම ඔයාලට මේ වගේ එකක් ආයි ගෙනල්ලා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට දෙනවා. ගොඩක් අය අහලා තිබ්බා මේ වීඩියෝ එක දාන්න නැද්ද කියලා. සමාවෙන්න ඕනේ. මම මේ වීඩියෝ එක දාන්න තමයි හිටියේ. මෙන්න මේක පිච්චිච්ච හින්දා මේ පැකින් කඩලා අලුතෙන්ම ගෙනාපු එක අලුතෙන්ම කනෙක්ට් කරනකොට පිච්චිලා ගියා. චටචටස් ගාලා මේ මොකක් හරි කේස් එකක් ඇතිද මේක හදන්න දන්න අයත් ඇති. හදන්න දාන්න අය ඉන්නවනම් මේක පොඩි කමෙන්ට් එකක් දාන්න යටින්. මේක ගැන දන්න අය මේක පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මේක හොඳයිද මේක මොකද්ද මේකෙන් මොනවද වෙන්නේ මේ යාළුවන්ට දැනගන්නත් එක්ක. ඉතින් මේම තමයි වෙන්නේ. දැන් අද නම් 12.9 charge වෙලා තියෙනවා. ඉන්වර්ටරෙන් ඉතින් අපි දැන් වැඩ ගන්නවා ගොඩක් ඉන්වර්ටරෙන්. ඒ වගේම මම DC 12 watt line එකක් ඇදලා තියෙනවා. ඒ 12 watt line එක මුළු ගෙදෙට්ටම දීලා තියෙනවා. මම ඒ මුළු ගෙදෙට්ටම 12 watt line එක මේකෙන් ගත්ත හැටි ඔයගලන්ට මම ඊළඟ වීඩියෝ එකෙන් දානවා. මේ යාළුවනේ මේ අපි ගෙදර කැරම් ගහන කාමරේ මේ කාමරේට මම ඉන්වර්ටරෙන් තමයි කනෙක්ට් කරලා මේ ලයිට් එක පත්තු කරන්නේ. මම ඔයගොල්ලන්ට ගිය සැරේ වීඩියෝ එකෙත් පෙන්නුවා කොහොමද 212 watt හරහා 230 වෝල්ටේජ් එක ගන්න කියලා. මේ ඉන්වර්ටරේ පොඩි ඉන්වර්ටරේ මේ පොඩි ඉන්වර්ටර් ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. මම නම් මේක ගෙන්න ගත්තේ ඩලාස් එකෙන්. ඕනනම් ඔයගොල්ලන්ට මම ලින්ක් එක දාලා තියන්න. ඔයගොල්ලන්ටත් මේ ඉන්වර්ටර් ගෙන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි වැඩක් කරගන්න හරි වටිනවා. යාළුවනේ අපිට ලොකු වැඩක් කරගන්න බෑ. සාමාන්‍ය විදිහට ඉන්වර්ටරේ හරහා අපිට පොඩි වැඩක් කරගන්න පුළුවන්. දැන් අපේ ගෙදර 12 watt ලයිට් තමයි උඩාම දාලා තින්නේ. අපි රාත්‍රී කාලයේදී ගොඩක් වෙලාවට අපේ ගෙදර ඔක්කොම 12 watt ලයිට් තමයි පත්තු වෙන්නේ. හොඳ එළියක් තියෙනවා. අර අපි ස්ට්‍රිප් පටි ගහලා තියෙන ලයිට් පටි. ඒ ලයිට් පටි වලින් ඕගොල්ලන්ට ලොකු වැඩක් ගන්න පුළුවන් මුළු ගෙදරටම ගත්තොත්. ඒ කියන්නේ කරන්ට් එක කපපු වෙලාවකට අපිට හෙන්නට වටිනවා. මුළු ගේම එළියට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේකෙන් මේ ඉන්වර්ටරේනුත් අපිට බලු
4ක් 5ක් පත්තු කරගන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලොත් මේ ඉන්වර්ටරයක් ගෙන්න ගන්න. මේ ඉන්වර්ටරෙන් ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. මේකෙන් 230 කියලා ලයිට් 4ක් 5ක් පත්තු කරගන්න පුළුවන්. මේක ගැන වීඩියෝ එකක් මම ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම දාන්න try කරනවා. මොකද මේක පිච්චුණා. මම මේ වීකෙන් තමයි අද වීඩියෝ එක ඕගොල්ලන්ට දාන්න හිටියේ. මේක ගැහුව වෙලාවෙම චටස් ගාලා පිච්චුණා. මොකද දන්නේ හේතුව. එහෙනම් යාළුවනේ ඕගොල්ලන්ට බුදු සරණයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මගේ channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න. ඕගොල්ලෝ ගැන විස්තරත් ඕගොල්ලෝ පොඩි solar panel system හදාගෙන තියෙනවා. ඒවත් මට ෆොටෝ එකක් ගහලා දාන්න. එතකොට අපිටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඕගොල්ලන්ටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා මේ channel එක subscribe කරලා තියන්න. ස්තුතියි බලපු ඔක්කොම.